ඉතින් කොහොමද ළමයි හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාලට මතක ඇති මම දින කිහිපයකට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඔයාලට ගෙදර ඉඳලා කරන්න පුළුවන් පොඩි බිස්නස් අයිඩියා එකක්. ඉතින් ඒකේ දෙවෙනි වීඩියෝ එක විදියට තමයි මේ පර්ස් එක මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක මම මහන්නේ ඔක්ස්ෆර්ඩ් කියන මැටීරියල් එකකින්. ඒක නිසා ඔයාලට මේක ලේසියෙන්ම මහන්න පුළුවන්. මොකද මේකට ලයිනින් ස්පොන්ජ් ඒවා මොකුත් නැතුව මහන්න පුළුවන් නිසා හරිම පහසුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක්. හරි අපි එහෙනම් බලමු මේක මහගන්න විදිය. මුලින්ම ඔයාලට මම පෙන්නන්නම් මේකට අරගන්න මැටීරියල් එක. මේ තියෙන ඔක්ස්ෆර්ඩ් මැටීරියල් එක. ඉතින් මම ඒකේ මේකට ඕන කරන මෙෂර්මන්ට් එක ලකුණු කරලා මේ විදියට කපා ගන්නවා. සෙන්ටිමීටර් 25යි සෙන්ටිමීටර් 28ක් වෙන ප්‍රමාණයට තමයි කොටුවක් කපලා මේ විදියට අරගන්නේ. ඊට පස්සේ ඔයාලට මේකට ඕන කරන චිපර් කොටස් සහ ඉතුරු කොටස් ටික කොහොමද කියලා මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ මම කපාගත්ත ඔක්ස්ෆර්ඩ් කොටස. ඉතින් දැන් මේ අරන් තියෙන්නේ බ්ලැක් කලර් එකක් නිසා ඔයාලට මේකට ඕන ෂිප් එකක්, ඒ කියන්නේ ඕන කලර් එකකින් ෂිප් එකක් දාලා මහන්න පුළුවන්. ඕන එකක් මැච් වෙනවනේ බ්ලැක් කලර් එකට. ඉතින් මම මේ වෙලාවේ මහන පර්ස් එකට අරගන්නවා yellow කලර් එක. ඔයාලා කැමති කලර් එකකින් දාන්න. ෂිප් කලර්ස් නැත්නම් ඔයාලට පුළුවන් බ්ලැක් එක උනත් දාලා මහන්න. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මම කපාගෙන තියෙනවා yellow කලර් එකකින් පොඩි කොටසක්. ඒක සෙන්ටිමීටර් 28 කියන පැත්තට තමයි කපා ගන්න ඕනේ. ඒ ප්‍රමාණයට තමයි කපා ගන්න ඕන. ඒත් එක මේ ෂිපර් හෙඩ් එක පර්ස් මහන්න ගන්න ෂිපර් එක මම කලින් වීඩියෝ එකෙත් කිව්වා නම්බර 5 කියන සයිස් එකකින් තමයි ගන්න ඕනේ. ඉතින් මේ පෙන්නන්නේ ඔයාලට මම පර්ස් එකට දාන ලූප් කොටස. ලූප් එකක් අපි සාමාන්‍යයෙන් පර්ස් එකකට දානවානේ. ඉතින් මේකට මම අරගත්තේ ඔක්ස්ෆර්ඩ් කියන මැටීරියල් එකෙන්ම කපාගත්ත චූටි කොටසක්. ඊට පස්සේ ඔයා මුලින්ම සෙන්ටිමීටර් 28යි කිව්ව පැත්තට ෂිපර් කොටස අල්ල ගන්න ඕන. මෙන්න මේ විදියට හරවලා මෙහෙම තියලා ෂිපර් එක මේක දිගේ තියලා මහ ගන්න. මෙන්න මේ විදියට තමයි ෂිපර් එක අල්ලගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ විදියට මේ මැහුම් කොටස යටට නවලා මේක දිගේ අවුට්ලයින් එකක් ගහ ගන්න ඕන. මෙන්න මේ විදියට නවන්න යටට. මේ කොනේ ඉඳලා මෙතෙන්ට මහගෙන එන්න. විශේෂයෙන්ම බලන්න මෙන්න මෙතන මහද්දී කලින් මම කිව්වා වගේ අවුට්ලයින් කරද්දී මේ කොටස හරියට යටට නැවිලා තියෙනවද කියලා. එහෙම නැති වුණොත් ඔයාලගේ පර්ස් එකේ ෆිනිෂින් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා හරියට ඒක යටට නවලා තියාගෙන අවුට්ලයින් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට නවලා අනිත් පැත්තට ෂිපර් එක අල්ල ගන්න ඕන. දැන් මේ විදියට ෂිපර් එක ඕපන් කරලා ආයෙත් අපි මේ පැත්තේ අවුට්ලයින් කරගන්න ඕන. මේ විදියට කලින් කියලා දුන්න විදියටම නවන්න. මේ විදියට යටට නවලා අවුට්ලයින් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට ෂිපර් කොටස් දෙක එක උඩක හිටින විදියට නවාගෙන කට් මාක් දා ගන්න ඕන දෙපැත්තටම. ඉතින් මේ විදියට කට් මාක් දාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන ෂිපර් හෙඩ් එක දාගන්න. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ ෂිපර් හෙඩ් එක දාන විදිය. මෙන්න මේ විදිහට ෂිපර් කොටස් දෙක එක ළඟට ලං කරලා මෙන්න මේ ක්‍රමයට තමයි මේකට ෂිපර් එක දාන්න ඕන. ඔයාලට මේක හොඳ පැත්තට හරවගෙන අර පුරුදු විදිහට දාන්නත් පුළුවන්. නමුත් ඉතින් මේක අර ඔක්ස්ෆර්ඩ් මැටීරියල් එකක් හින්දා නිතර මෙහෙට මෙහෙට හරවන්න ගියොත් මේක අර තැලිලා වගේ වෙන නිසා තමයි මේ විදිහට ෂිපර් හෙඩ් එක දාන්න කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට ෂිපර් එක හරි මැද්දට අරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කලින් අපි කට් මාක් දෙකක් දාගත්තනේ දෙපැත්තට. අන්න එතෙන්ට මේ ෂිපර් එක මේ හරියටම සෙන්ටර් කරලා තියාගන්න. ඒත් එක්කම මේකේ එක පැත්තකට අපි මේ ලූප් එක අල්ල ගන්න ඕන. ඔයාලා බලන්න මේ ෂිපර් එකේ වැහිගෙන යන පැත්ත. දැන් සාමාන්‍යයෙන් බැලුවොත් ෂිපර් එකේ ලොකුවට තියෙන පැත්ත. අන්න ඒ පැත්තට තමයි හැම වෙලාවකම පර්ස් එකක් මහද්දී ලූප් කොටස අල්ලන්න ඕන. ඉතින් මේ පැත්ත මේ විදිහට තියලා මහනවා. ඊට පස්සේ අපි මේකෙත් හරියටම කට් මාක් එකට ෂිපර් එක සෙන්ටර් කරලා මෙන්න මේ විදිහට තියාගෙන ඒ අතරට
අපි අර කලින් කපාගත්ත මෙන්න මේ ලූප් කොටසත් ලූප් එකක් විදියට මෙහෙම නවලා මෙතනින්ම කට් මාක් එක උඩින් තියලා එකත් එක්කම අහු වෙන විදියට මේ පැත්තත් මහ ගන්න ඕන. ඉතින් මේ තියෙන දෙපැත්තම මහගත්තට පස්සේ ඉතින් ඔයාලා බලන්න මේකේ මේ ෂිපර් එක තියෙන තැන මම ඩබල් වගේ මහලා තියෙනවා. ඔයාලත් එහෙම මහන්න. මොකද මේක අපි මේ මැහුම් වැහෙන්න පයිපින් කරන්න එහෙම නැහැ. මොකද මේක නූල් ඇදෙන ෆැබ්‍රික් එකක් නෙමෙයිනේ. ඒක නිසා පයිපින් කරන්න නැති නිසා ෂිපර් එක ළඟ මැහුම් දෙක තුනක් මේ විදියට ගහන්න. ඊට පස්සේ ආඩ තියෙන මේකේ අපි අර මුල්ල හදාගන්න විදිය පර්ස් එකේ සෙන්ටිමීටර් දෙකක් ලකුණු කරන්න ඕන. දෙපැත්තටම ලකුණු කරන්න. මෙතනදී බලන්න අර මැහුමක් තියෙනවනේ. මැහුම පන්නලා තමයි මේ පැත්තට සෙන්ටිමීටර් දෙකක් ලකුණු කරන්න ඕන. ඒ විදියට අනිත් පැත්තෙන් නම් එහෙම ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර් දෙකේ කොටුවක් තමයි මෙතනදී කපන්න ඕන. ඉතින් මුළු හතරෙන් මේ විදියට කපලා අයින් කරගන්න. ඔයාලට පුළුවන් මේ එක කොටසක් කපලා අරගෙන ඒ කොටස මෙන්න මෙතනින් මේ විදියට තියලා අල්ලගෙන කපන්නත් පුළුවන්. එහෙම අමාරුයි නම් ඒ කොටස තියලා අපිට පෑන් එකකින් වගේ ඇඳගෙන මේ විදියට ඇඳලා වහක් කරගත්තට පස්සේ කපලා අයින් කරගන්නත් පුළුවන්. හරි මෙන්න මේ විදියට මුළු හතර කපා ගත්තට පස්සේ මෙන්න මේ කොන් වලින් දැන් නූල කැපිලා තියෙන නිසා මෙතන මැහුම් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මැහුම් ගැලවෙන්නේ නැති වෙන්න ආපහු සැරයක් මේ දෙපැත්තෙම මහගන්න. මොකද මේ මුල්ල හදන නිසා. ඉතින් මෙන්න මේ විදියට සයිඩ් දෙක මහගත්තට පස්සේ ආපහු සැරයක් ඔයාලට තියෙන මෙන්න මේකේ මුළු හතර හදාගන්න. ඉතින් ෂිපර් එක මේ විදියට ඕපන් කරලා මෙන්න මේ විදියට මේ මුල්ල හදාගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට එකින් එක මුළු හතරම මේ මම පෙන්නන විදියට මහගන්න. මේ විදියට මහගෙන ඉවරනාට පස්සේ මේ පර්ස් එක ඔයාලා වෙළඳපොළට ඉදිරිපත් කරද්දී මෙන්න මේ වගේ ඇතුළට මොනවා හරි අපි අයින් කරන ස්පොන්ජ් කැපුණු කෑලි හරි කඩදාසි හරි දාලා මේ පර්ස් එකේ පෙනුම ගන්න ඔයාලා මේකට පුරව ගන්න ඕන. එහෙම කරලා තමයි අපි මේක පොලි බෑග් එකකට දාලා වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මම හිතනවා ඔයාලට කලින් වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. මම ඒකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. දවසේ පැය 24න් පුංචිම වෙලාවක් හරි අරගෙන තමන්ටම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තොත් තමන්ට වගේම පවුලේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් වෙනවා ඒක. ඒක නිසා හැමෝටම ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක බලලා විතරක් නිකන් ඉන්න එපා. ඒ වගේ දෙයක් පටන් ගන්න කියලා. නැවතත් හමුවෙමු අලුත් වීඩියෝ එකකින්. හැමෝටම ජය වේවා.